හායි කොහොමද ඉතින් ඔයාලා හැමෝටම ඔන්න අද චූටි වීඩියෝ එකක් අරන් ආවා අපි කොහොමද අපේ හවස් වරුව ගත කරන්න කියලා. අද මං හිතුවා හවස් වරුව පුතත් එක්ක පාක් එකට යන්න. ඉතින් දැන් මේ පුතා පසචීන එකේ තියාගෙන පයින් යන ගමන් ඉන්නේ. හස්බන්ඩ් ගෙදර ඉන්න දවසක් නම් එයා තමයි අපිව එක්කන් යන්නේ. එයා නැති දවසකට අපි දෙන්න පයින් තමයි යන්නේ. අපේ පුතා පසේජින එක යන්න ටිකක් කැමති නැහැ. ඉතින් ගොඩක් වෙලාවට මං කරන්නේ එයා කැමති සින්දුවක් දාලා දෙනවා. එතකොට ටිකක් ඒක අහගෙන යනවා. හැබැයි එහෙමත් බැරි වෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒ වෙලාවට මං කරන්නේ මෙහි තියෙනවා බබාලට කන ටිප් ටිප් જાතියක්. ඉතින් ඒකෙන් ටිකක් දීලා ෂේප් කරගෙන පාක් එකට යනකල් එක්කගෙන යනවා. එහෙම බැරි වුණොත් එහෙම මට වෙන්නේ ආව වඩාගෙන යන්න. ඉතින් මම මේ ටිප් එක දීලා චුට්ටක් ෂේප් කරගෙන එකගෙන යනවා. කායක. හරිද? යන්න පුළුවන්ද? ඕ කාලි ඉවරද? තව එකක් ඕනද? දැන් මෙතන පාක් එකට ආවා. දැන් ඇන්ටි ඔක් කෑවේ යද්දි කන්නත් ඉතුරු කරන්න එපා. නැත්නම් යද්දි මග දිගට මට වඩා යන්න වෙනවනේ. මේක තමයි අපි ඉන්න පැත්තේ තියෙන kids play area එක. මම මේ වීඩියෝ එක කරේ ස්ප්‍රින්ග් මුලම. ඉතින් ඒ දවස්වල මේ පාක් එකේ ළමයි ගොඩක් අඩුයි. ඒ කල්ටියක් සීත නිසා. හැබැයි සමයක කිට්ටු වෙන්න පාක් එක ෆුල් වෙනවා. පුතා තාම ටිකක් පොඩි නිසා ඔය පේනේ වල එයා ප්ලේ කරන්නේ නැහැ. එයා ගොඩක් වෙලාවට කරන්නේ මුළු පාක් එක වටේම දුවන එක තමයි. අපි පාක් යනකොට ෆුට්බෝල් එකක්, ක්‍රිකට් බැට් ඇන්ඩ් බෝල් අරගෙන යනවා පුතාට සෙල්ලම් කරන්න. සමහරලාට එයා ඒ වලින් සෙල්ලම් කරනවා. එහෙම නැත්නම් පාක් එකේ එයාගේ වයසට මැච් වෙන ළමයි හිටියොත් එහෙම එයාලත් එක්ක එකතු වෙලා එයා එක සෙල්ලම් කරනවා. පුතත් එක්ක ටිකක් සෙල්ලම් කරන්න උන නිසා සමහරක් ඒවා වීඩියෝ කරගන්න බැරි වුණා මට. පාක් එකේ දුවලා මහන්සියට මගේ මේ පළතුරු පැකට් එකක් ඉල්ලගත්ත අය බොන්න. ඔන්චිල්ලාවට වෙලා හිමින් ඒක බොනවා අය. පාක් එකේ ඉඳන් ගෙදර යද්දි ගොඩක් වෙලාවට වෙන දේ තමයි මේ. එයාට හොඳටම නිින්ද යනවා. ඇයි ඉතින් පාක් එකේ දුවලා මහන්සියිනේ. ඉතින් එයා ගෙදරට යනකල් හොඳට නිදාගෙන යනවා. ඉතින් අපේ මේ හවස් වරුව ওই විදිහට තමයි ගෙවුනේ. ඔයාලා මේ වීඩියෝ එකට කැමතිද කියලා කමෙන්ට් කරන්න. ඒ වගේම අමතක නොකර අපේ channel එක subscribe කරන්න. එහෙනම් ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකල් සතුටින් පරිස්සමින් ඉන්න. bye.